ඉතින් පුතේ මේ ලෞකික ලෝකයෙන් මිදිලා මේ ආධ්‍යාත්මික ලෝකයේත් සමග ගනුදෙනු කරන අපි වගේ අයට පුතේ එදත් පණිවිඩ ලැබුණා මේ විශ්වය හරහා අදත් පණිවිඩ ලැබෙනවා. මේ ලැබෙන පණිවිඩ ජනතාව අතරට ගෙන යන්න මා සොයාගෙන එන ඔය පුතාටත් බොහොම ස්තුතියි. ඒ වගේම පුතේ මේ කතා කරන්න යන්නේ අද ඇත්තටම පුතේ අපි ගොඩක් මේ රටේ ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක පුතේ මේ ඉන්නේ. පුතේ මේ අවස්ථාව සෙල්ලම් කියලා හිතන්න එපා. මම හැම අහන් ඉන්න හැම පුතාලාටම හැම දුවෙකුටම මම මේ කියන්නේ පුතේ අපිට සමහර විට අපි දන්න ඉතිහාසයේ අර්බුද තිබුණට අපි මේ තරම් අර්බුදයකට පුතේ මුහුණ දීලා නැති කාලයක් වෙන්න පුළුවන්. මොකද පුතේ මේ අපේ සමකාලීන මේ හැමදෙනාම පුතේ දෙවන ලෝක යුද්ධ සමයේ ජීවත් වුණ අය මේ වෙද්දී දැන් ජීවතුන් අතර නැහැ. ඒතකොට පුතේ අපි මේ දැන් තුන්වෙනි ලෝක යුද්ධයට තමයි පුතේ මේ මුහුණ දීලා ඉන්නේ. ඉතින් අද පුතේ මම මාතෘකාව එතනින් පටන් ගන්නම්. එතකොට මාගේ ගුරුදේව උත්තමයන්ටත් ආචාර්ය කරන ගමන් උතුම් රාවණ නිරුදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි අපේ සියලුම දෙවි දේවතාවුන්ගේ කඩවර ගම්බාර දෙවියප්පච්චි උන්වහන්සේගෙන් පිහිටයි ආරක්ෂාවයි පුතේ මේ දැන් අපි මේ පුතේ මේ ගියවන කාලේ තියෙනව නේද පුතේ මේකෙද පුතේ ඉදිරියට පුතේ දැඩි අර්බුද ගණනාවකට පුතේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැඩි අර්බුද කියන්නේ පුතේ මේ වෙද්දිම රටේ පුතේ ඉන්ධන අපිට තියෙන ප්‍රමාණය පුතේ ඉන්ධන ප්‍රමාණය පුතේ බෙදලා දීලා බලනකොට පුතේ දෙන්න බැරි අතිරික්තයක් ඉතුරු වෙනවා. එතකොට පුතේ මේ අවස්ථාවේ වුණත් කිසිම ඒ කියන්නේ පුතේ මේක අර්බුදයක් මේක ලෝක අර්බුදයක් මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. එහෙමවත් නොහිතා පුතේ තමන්ගේ ඉන්ධන ටික හරි තමන්ගේ දේ හරි කොහොම හරි කඩා වඩා ගන්න පුතේ මේ අපේ මිනිස්සු හරි පහත් වෙලා තියෙනවා පුතේ. කියන්නේ ඉන්ධන අපි හිතමුකෝ අපේ දවසට අවශ්‍ය ඉන්ධන ලීටර් 10යි කියලා. ඒත් පුතේ සාමාන්‍ය ඉන්ධන ලීටර් 20ක් 30ක් ගන්න අනිවාර්යයෙන්ම try කරනවා හැමෝම. ඒ අපේ මිනිස්සුන්ගේ හැටි පුතේ. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු ගන්න ඒ තරම් ආස වුණාට දෙන්න ඒ තරම් ආස නැහැනේ පුතේ. දැන් අපි පුතේ සියලු දේ කැප කරලා සියලු දේ දීලා මේ පැත්තකට ආව මිනිස්සු. එතකොට පුතේ දැන් මේ අපි හරි කතා කර හිටියේ දැන් මේ ප්‍රශ්නේ ගන්නනේ පුතේ ආහාර අර්බුදයක් එනවා. මම පෙර මම මේ කතාව මේ පුතාට මං එන්න කියලා පණිවිඩයකුත් දුන්නේ. පුතේ මේක අපි කියලා තියන්න ඕන. නැත්තම් පුතේ මේ මොකද මේ ලෝකේ ඉන්නවා පුතේ පවත්වාගෙන යන මිනිස්සු පවත්වාගෙන යන්න දෙන්නේ නැතුව කකුලෙන් අදින මිනිස්සු. ඒ වගේම අනාගතයට මඟ පෙන්වන මිනිස්සු මඟ පෙන්වන්නෝ අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේත් පුතේ මඟ පෙන්වන්නේ. හැබැයි මේ වෙනකොට පුතේ ලංකාවේ එක මිනිස්සෙක්වත් හරි හැටි මේ බෞද්ධ දර්ශනය කියන්නේ මොකද්ද මේ බුදුන් දේශනා කළ දේ මේ කිසිම කෙනෙක් දන්නේ නැහැනේ පුතේ. පුතේ මේක වෙන දේ අහන්න දෙයක් නෙවෙයි. බඩගින්න සමාජයට හුඟ දෙනෙකුට මැරෙන්න වෙයි. හැබැයි පුතේ මේ ඊට කලින් මේකෙන් බේරෙන්න පුළුවන් හිතේ පිළිවම් පිළිවෙත් ටිකක් පුතේ මං කියන්නම්. මොකද මට මේකේ අනාගතේ පුතේ මට දිස් වෙලා මැවිලා පේන නිසා. මේ අවස්ථාවේ පුතේ මම නිර්පාක්ෂිකයි. මම පුතේ කිසිම පක්ෂයකට මම ඡන්ද දෙන්නෙත් නැහැ. මට ලෞකික ලෝකයේත් එක්ක ගනුදෙනු බැඳීම් නැහැ පුතේ. මම පුතාට දෙයක් කියන්නම්. මේ අවස්ථාවේ කොහොම හරි අපේ රටේ ජනාධිපතිතුමා වුණත් බලන්න පුතේ මේක කොහොම හරි කරලා මේ බැලන්ස් කරගෙන එතුමට පුළුවන් වීරිය දාලා ධෛර්යය දාලා අල්ලගෙන ඉන්නවනේ පුතේ. කොහොම හරි කරලා ඒක පුතේ කරන්න දෙන්න. මේ අවස්ථාවේ ආණ්ඩු පෙරලන්න හදන්න එපා. කල දුටු කල වලහිහ ගැනීම අපේ සිංහල හෙළ මිනිස්සුන්ගේ සිරිතක් නෙවෙයි පුතේ. මම හැමදාම කියනනේ විජේගේ ආපුන් තමයි පුතේ මේ ලංකාව කන්නේ කියලා. මම කියනවා පුතේ මං විජේගෙන් පැවතන කෙනෙක් නෙවෙයි. මම මේ හෙළ ජාන තියෙන හෙළ පොළොවේ ඉපදිච්ච අපේ හෙළ කුල පරම්පරාවක අනිවාර්යෙන් මාත් පොරුකක් පුතේ. මගේ මේ ආධ්‍යාත්මයේ දියුණු වීමට හේතුවත් මට මේ දේවල් දැනීමට හේතුවත්
මේ මාතෘ භූමියට මේ තරම් ආදරය කිරීමට හේතුවක් පුතේ මට තේරෙනවා මම නම් ඇත්තෙන්ම විජේකෙන් නෙවෙයි. ඉතින් පුතේ මේ විජේගේ උන් තමයි මේ පුතේ මෙහෙම හිතන්නකෝ අපි මම පුතේ කියන්නම් අර කරන්න ඕන දේවල් ටික කියන්නම්. නමුත් මම මේ කතාව පුතේ පැහැදිලි කරලා ඉන්නම්. මෙහෙම හිතන්නකෝ පුතේ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. මේ ඔක්කොම අපේ රට මේක. අපේ මාතෘ භූමිය. එහෙම හිතුවොත් පුතේ අපිට කිසිම මම අර පාට මම මේ පාට මම මේ පක්ෂේ මම අර පක්ෂේ එහෙම නෑ පුතේ. මොකද දන්නවද? මේ රටට හරියනවා නම් පුතේ අපි බාල මහලු සිංහල දෙමළ මුස්ලිම් එහෙම කියලා නෑ පුතේ හැමෝටම හරියනවනේ. මේ වගේ අවස්ථාවක මොකද්ද පුතේ අපි බලන්න ඕන. අපේ බලයතර කරගන්න එකද? නැත්තම් පුතේ අපි හැමෝම එකතු වෙලා කවුරු වුණත් මං කියන පුතේ මම නිර්පාක්ෂිකව පුතේ මේ කතා කරන්නේ. මම මේ දේශපාලනේ කතා කරනවා කියලා හිතන්න එපා පුතේ. මම මේ රටට වටිනා ඕවදනක් සහ අදහසක් දෙන්නේ පුතේ. මේ අවස්ථාවේ හැමෝම එකතු වෙලා පුතේ මේ අර්බුදයෙන් ගොඩ ආවොත් මේ ජම්බුද්වීපේ පුතේ ලෝකේ අංකයකට යනවා. මේ පළවෙනි අනාවැකිය පුතේ. මේකට පුතේ විසඳුමක් කරලා කොහොම හරි ගැට ගහගෙන පුතේ එකාමත් එකා බඩගින්නේ වැටිලා හරි රටෙන් කොටසක් හරි ඉතුරු වෙලා මෙතෙන්දී අපිව දරාගෙන හිටියොත් මේ ලෝකේ අනිත් මේ වෙනකොට ලෝකේ අනිත් රටවල් තියෙන සත්‍යෙත් එක්ක මේ ලංකාව මනුෂ්‍යත්වයෙන් සහ උත්සාහයෙන් හැකියාවලින් පරිපූර්ණ ජාතියක් බවට පත් වෙනවා පුතේ. ඒක නැති කරන්නේ අපිමයි. අපිට අයි පුතේ හිතන්න බැරි. මට පක්ෂයක් පාටයක් ඕනේ නැහැ. මේක මගේ රට. මේක අපේ රට. අපි මේක රකින්න ඕනේ. අපිට පුළුවන් උදව්ව අපිට පුළුවන් දේ මේ රට වෙනුවෙන් කරන්න ඕනේ. අපි තෙල් ලීටරයක් හරි ඉතුරු වෙන්න ගන්න ඕනේ කමක් නැහැ. ඇම්බියුලන්ස් එකක් හරි දුවයි. අපි තව තෙල් ලීටරයක් ඉතුරු වෙන්න ගන්න ඕනේ කමක් නැහැ. හාල් බඩු මුට්ටු ටිකක් පටව ගත්ත ලොරියක් හරි එයි. ඒකෙත් වාසිය අපිටමයි. හැබැයි පුතේ මේ අර්බුදයක් අස්සේ අර්බුදයක් වවන් කනකොට මොකද වෙන්නේ? හොඳට හිතන්න පුතේ. හොඳට තේරුම් අරන් හිතන්න පුතේ. ඊටසමන් දෙවෙනි දේ කියන්න. පුතේ අද වෙනකොට ලංකාවේ තරුණ පරම්පරාව පුතේ මේ ගොවි කමෙන් සෑහෙන්න ඈත් වෙලානේ. මේගොල්ලන්ට මොකද්ද ඕන උනේ? අම්මා තාත්තට මොකද්ද ඕන උනේ? අම්මා තාත්තා කිව්වේ හොඳට ඉගෙන ගනින් නැත්නම් කුඹුර කොටන්න වෙයි කිව්වා. ඔය පුතේ අපේ හෙළයා වැටිච්ච පළවෙනි වචනේ පුතේ. මේ හෙළ ජාතියට පුතේ ලෝකේ ඔහොමනේ මේ පුතේ ලෝකේ කරඩම් ගහ පිණුම් ගහගත්තත් අපේ මේ තරුණ පරම්පරාව ගොවියෝ විදිහට නැගී හිටියානම් එදා ඒ වචනේ නොකියුවනම් උන් එහෙම මරාගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ පුතේ. අපිට කන්න හරි තියෙනවා. හැබැයි පුතේ අපි මොකද කරේ? අපි පුතේ ඔක්කොමලා ඉගෙන ගන්න ගියා. අපි ගියා ඉගෙන ගන්න. අපි ලස්ස දෙක තුනක පඩියකට යන්න ගියා. අපි ලස්ස දෙක තුනේ පඩියක් ගත්තා. අරගෙන අපිට ගැලපෙන ලොකු වාහනයක් ගත්තා. ඒක ලීස් එකකුත් දැම්මා. දැන් අපිට අනිත් දේවල් වල නැහැ. අපිට පඩිය තියෙනවා, වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා. අපි ළමයි බමයි ඔක්කොම හදාගත්තා. දැන් ඒ වුණාට පුතේ බොරු නම් බලන්න තෙල් ටිකක් නැති වෙච්ච ගමන් අපි ඒ පවත්තන් ආපු ඒ දෙයට අපේ ලෞකික සැපතට මොකද වෙන්නේ පුතේ? මම මේ කියන කතාව තේරුම් ගන්න පුතේ. කියන අපි කොච්චර පුතේ මුදල් හම්බ කරලා මොන දේ කරත් මේ වෙනකොට පුතේ තරුණියෝ සාමාන්‍ය 100ට ලංකාවේ 1000ක් ඉන්නවා නම් එක්කෙනයි දෙන්නනේ පුතේ ගොවිතැන කරන්නේ තරුණ තරුණියෝ එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි. ඒ කරනොන්ට පුතේ මං හිස නමලා ආචාර්ය කරනවා. ඒ කියන්නේ පුතේ මම රහත් උතුමෙක් වුණත් මං කියන්නේ මං රහත් උතුමෙක් නෙවෙයි. නමුත් මං රහත් වෙලා හිටියත් පුතේ දවසක මං ඒ පිරිසට පුතේ හිස නමා මගේ ආචාර්ය පුද කරනවා. මොකද දන්නවද පුතේ? මේ ලෝකේ කොහොම හරි මේ තැනට හරි අදන් යන්නේ උන් ටික පුතේ. මේ ලංකාව මෙහෙම හරි අදගෙන යන උන් ටික.
එතකොට පුතේ අපි ඇත්තටම රට ගැන හිතුවේ නෑ පුතේ. අපි හිතුවේ අපි ගැන. අපිට හොඳ පඩියක් ඕන පුතේ. අපිට පොෂ් විදියට ඉන්න ඕන වුණා පුතේ. අපිට හොඳට කන්න බොන්න ඕන වුණා. අපිට හැමතැනම යන්න ඕන වුණා. අපිට පුළුවන් තරම් ජොලි කරන්න ඕන වුණා. අපි වගා කරන්න තිබ්බ ඉඩම් වල ලොකු ගෙවල් හැදුවා, හොටෙල් හැදුවා. විවිධාකාර දේවල් කරා පුතේ. හැබැයි අද වෙනකොට පුතේ දන්නවද ලංකාවේ වගා කරන්න තියෙන බිම් කඩ හරිම අඩුයි. ඊටු හැම දෙයකම බිල්ඩින් ගහලා, ගෙවල් ගහලා සෑහෙන දේවල් පුතේ. ඕන රටක් පුතේ කෘෂිකර්මාන්තයේ වැටුනොත් වැටෙනවා. අනාගතේ පුතේ දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වෙලාවට රජයටවත් කරපු ආණ්ඩුව වලටවත් කිසිම දෙයකට දොස් කියන්න එපා පුතේ. වැරද්ද තියෙන්නේ ඔය හිත ඇතුළෙමයි. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද පුතේ? ලැබෙන දෙයින් සතුටු වෙන්න, අල්පේච්ඡ විදියට ජීවත් වෙන්න. ඒක තේරුම් නොගෙන මහා පරිමාණ ධන කුවේරේ කෝටිපතියෙක් වෙලා චෛත්‍ය හදලා, පිළිම හදලා, පන්සල් හදලා පූජා කරාට වැඩක් නැහැ පුතේ. බෞද්ධෙක් වුණා අපි ඉස්සලම ජීවත් පුළුවන් වෙන්න ඕන පුතේ. අපිට අල්පේච්ඡව ජීවත් ලද දෙයින් සතුටු වෙන්න පුතේ. දැන් ඉදිරියේදී පුතා හිතනවාද ලේසි ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වෙයි කියලා? පුතේ දැන් රටේ ජනගහනය වැඩි. මේක පුතේ මේ රටේ ජනාධිපති කෙනෙකුටවත් ලෝකේ ඇමරිකාවේ ජනාධිපතිටවත් බැනලා නැහැ මේකෙදී. මේ මිනිස්සුන්ගේ පරිහානිය බුදුරජාණන් වහන්සේම දේශනා කළානේ පුතේ. මිනිස්සුන්ගේ පරිහානිය වෙන ක්‍රම තියෙනවා. දැන් ඔය හිතන්න දැන් ලක්ෂ 5ක් ඉන්නවා කියන්නකො පුතේ රටේ මිනිස්සු. මම මේ දල වශයෙන් කියන්නේ ලක්ෂ 5ට වැඩි ඉන්නවා. ලක්ෂ 5ක් ඉන්නවා. හා කිලෝ තියෙන්නේ ලක්ෂයයි. එක්කෙනෙකුට කිලෝ එකක් ඕනි නම් කිලෝ එක ගානේ ඔක්කොටම දෙන්න බෑනේ පුතේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ දැන් වෙලා තියෙන්නේ පුතේ. වගා කෙරෙනවා අඩුයි. තරුණ තරුණියෝ වුණත් පුතේ වගාවට යොමු වෙනවා අඩුයි. කන්න බොන්න ඕන තරම් පිරිස ඉන්නවා. කෑම නාස්ති කරන්නත් ඕන තරම් පිරිස ඉන්නවා. හැබැයි වගා කරන්න පුතේ ඉන්න කීයෙන් කී දෙනාද? ඒත් අද වෙනකොට එහෙම වගා කරලා කොච්චර මහන්සිලා දුක් මහන්සිලා කරත් ඒවට වටිනාකමක් දීලා මිලදී ගන්නවද? හැමදේම හොයන්නේ අතරමැදියෝ නේද? නිකන් හිතන්න පුතේ ඉන්දියාවෙන් ගේන පිටි ටිකක් තඹ ලංකාවේ රයිස් කොත්තුකාරයෝ ඔය ඉන්දියාප්පම් මසල වඩේ ඔය කරනෝ කීයක් හොයනවද පුතේ දවසකට? කඩල පරිප්පු, මයිසූරි පරිප්පු පුතේ මේ ලංකාවේ ගොඩක් හැදෙනව නෙමෙයි, පිටරටින් ඉන්දියාවෙන් ගේනේවනේ. ඉන්දියාවෙන් ගෙනල්ලා ඒ වයින් වඩේ හදලා පුතේ ලංකාවේ උන්ට කන්න දීලා ලංකාවේ පුතේ ලංකාවෙම සල්ලි ටික ගන්නවා. ඉතින් මේ රට ඇතුළෙම කරකින සල්ලි. තව උදාහරණයක් කියන්නම් පුතේ. දැන් බජාජ් ත්‍රී වීල් එනවනේ. ඉන්දියාවෙන් එන්නේ පුතේ. බජාජ් ත්‍රී වීල් එකක් ගේනවා. ගෙනල්ලා පුතේ ඉතින් ලොකු සද්දෙට සෙට් එකකුත් හයි කරන පුතේ. ඩුරු ගාලා තින් යනවා. ඩිගි ගාලා ගමේ ඉන්න බෑ පුතේ සද්දේ යනවා. මේවට පුතේ ස්පෙයා පාර්ට් එනවා. කොහෙන්ද එන්නේ? ඉන්දියාවෙන්. ඒවත් පුතේ සල්ලි දීලා ගන්නවා. අරන් හයි කරනවා. ලංකාවට කොහෙන්ද තෙල් ගේන්නේ? ඒවා ගේන්නේ පිට රටින්නේ. ඒ තෙල් මග ගහ පුතේ හැමතැනම රවුම් ගහ පදිනවා බොරුවටත් එක්ක යනවා එනවා. මේ දැන් කාලේ මේ තරුණ පරම්පරාවේ වැඩ පුතේ මම මේ කියන්නේ. ඔය CT100 ප්ලැටිනා බජාජ් යානම් මන ඔක්කොම මේ ලංකාවේ ඇත්තට වාහන හදලා නැහැ නේ පුතේ. හැදිලා නැහැ. ඔන්න එකක්. හරි. එතකොට පුතේ එතකොට දැන් ඩොලර් එන ක්‍රමයක් නැහැනේ පුතේ. අපි ඩොලර් දිදී ගන්නවා. අරගෙන අපි හම්බ කරන මේ සර්කල් එක ඇතුලේ ගොවියන් ගියා කර මෙහෙට යනවා මෙහෙන් අරහෙට යනවා මුදලාල්ලාගේ මෙහෙට යනවා මෙහෙම පුතේ. වගාවත් අඩු රටක නිෂ්පාදනයත් අඩු රටක පැහැදිලිද මං කියනොත් වගාවත් අඩු රටක නිෂ්පාදන ආර්ථිකයත් අඩු රටක පිටින් ගෙනල්ලා දේවල් මේක ඇතුලේ හූ ගාලා පුතේ කරකවනවා. හිතන්නක පුතේ අපි බැංකුවේ account එකකින් උනත් නිතර සල්ලි ගන්නවා විතරයි නම් ඒකට කොහෙන්වත් සල්ලි වැටෙන්නේ නැත්තම් ඒක පිරෙනවද? එකෙන් අඩු වෙනවද? එකෙන් අඩු වෙනවනේ. සරලවම කිව්වොත් පුතේ ලංකාවේ තත්ත්වේ ඕකයි.
අනිවාර්යෙන් පුතේ අපට ඔහොම නෙවෙයි පුතේ හොම්බෙන් යන්න වෙනවා පුතේ. අනිවාර්යෙන් වෙනවා. මම මේ ඔය දැන් මං කියවනේ දරුණු අනාවැකියක් තියෙනවා කියලා කියන්න පුතේ. මං එක දෙයක් කියන්න. දැන්වත් අපිට එකපාර වෙනස් වෙන්න බෑ. අපි කාටවත් අපි මේ කරන මෝඩ වැඩ නිසා මොකද මේවා තේරුම් ගන්න බුද්ධිමතුන් පුතේ අඩුයි. ලංකාවේ ඇත්තටම බුද්ධිමත් මිනිස්සු ලංකාවේ නෑ පුතේ. මොලේ තියෙන කපටියෝ ඉන්නවා, මෝඩයෝ ඉන්නවා, බුද්ධිමතුන් අඩුයි. ඒකම හොඳටම දන්න පුතේ. ලංකාවේ බුද්ධිමතුන් නෑ. ලංකාවේ බුද්ධිමතුන් හිටියනම් පුතේ මේ දේවල් මෙහෙම වෙන්නෙත් නෑ. අපි කවදාවත් පුතේ පාලකයෙකුට දොස් කියලා වැඩක් නෑ. මිනිස්සු හැදෙන්නේ නැත්තම්. මිනිස්සු හදන්න බැරි පාලකයෙකුනුත් වැඩක් නෑ. මිනිස්සුන්ට හැදෙන්න බැරි රටක පාලකයෙක් වෙලා වැඩකුත් නෑ පුතේ. දුටුගැමුණු රජුරෝ වලෙන් läගිටලාවත් මේ ලංකාව ආය හදන්න බෑ පුතේ. මං අර නිතර අනායක කියන වගේ රාවණ රජතුමා දවසක ඉපදිලා આવොත් සමහර විට නෙමෙයි එතුමා මේක හදයි. ඒ අරන්ට මං නම් හිතන්නේ නැහැ පුතේ මේක හදන්න జగතෙක් ඉන්නවා කියලා. අපිට පුතේ අනිවාර්යෙන්ම ආහාර අර්බුදයකට පුතේ මුහුණ දෙන්න වෙනවා. මම කියන්නේ දැම්මම බතල වැල් ටිකක් මඤ්ඤොක්ක ටිකක් තියෙන ඉඩ ප්‍රමාණය අපිට තියෙන ටිකේ පුතේ කොහේ හරි කමන්නේ නැහැ පුතේ තියෙන තැන්වල වවපල්ලා බඩ වියත රැක ගන්න තව මිනිස්සු ප්‍රමාණයකට හරි දීපල්ලා වවල කාපල්ලා මේ අවස්ථාවත් අන්තිම අවස්ථාව කරගෙන මේකෙන් පාඩමක් ඉගෙන ගනින්න. මොකද ලංකාව කියන්නේ අපෙන් ගොඩාක් දේවල් එළියට ගිය රටක් පුතේ. අපි ලෝකෙට කණ්ඩ දීපු ලෝකෙට නිෂ්පාදනය ආවපු රටක් පුතේ අතීතේ. හැබැයි අද වෙද්දි පුතේ අපි නිකන් බස් එකක් යනකම් බලන් ඉන්න මිනිස්සෙක් වගේ. බස් එක ආවේ නැත්තම් යන්නත් නැහැ කන්නත් නැහැ. අනිවාර්යෙන් අර්බුදයක් එනවා පුතේ. අනිවාර්යෙන් අර්බුදයක් එනවා. තව මාසයක් දෙකක් තුනක් පුතේ මේ රජයට පුළුවන් ඉදින් මේක අල්ලන් ඉදී කොහොම හරි දෙයි. හැබැයි අලබතල මඤ්ඤොක ටිකක් හරි වවපල්ලා හදන්න පුළුවන් හදපල්ලා වවන්න බැරි උන්ට උදව් කරපල්ලා වවපු උන්ට දීපල්ලා කට්ටිය මාරු වෙලා ෂෙයා කරගෙන ඇත්තටම මේ අවස්ථාවේ එකමුතුව කාගේවත් පිට වැරදි පටවන්න නැතුව මේක ගොඩ දාන්න බලපල්ලා.